හායි අද අපි සයිසීරියකින් කෑම ට්‍රයි කරමුද? අපි ට්‍රයි කරේ චිකන් ෆ්‍රයි කරලා තිබුණා. ඊට පස්සේ ස්වීට් කෝන් තිබුණා, පොටේටෝ මෑෂ් තිබුණා. ඒත් ඔක්කොමත් එක්ක ට්‍රයි කරන්න තිබුණා සෝස් එකක්. අපි ඔක්කොම ට්‍රයි කරේ ජපනීස් රයිස් එකත් එක්ක. ඉතින් මේ ඕවරෝල් කෑම එක ගත්තොත් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. ලංකාවේ රසට වගේ තිබුණා. ඉතින් දැන් මම චිකන් එක try කරන්න යන්නේ. චිකන් එක ගොඩක් fry වෙලත් නැහැ. ප්‍රශ්නයක් නෑ. ඇත්තටම රසට තිබුණා. ලකුණු දෙනවා නම් overall dish එකට ලකුණු 10-9ක් දෙන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන ස්වීට්ම ස්පෙෂලිටි එක මොකක්ද දන්නවද? රොබර්ට් කෙනෙක් ඇවිල්ලා තමයි අපිට කෑම සර්ව් කරන්නේ. ඉතින් අපි තව ගත්තා, චිකන් ගත්තා, පිනිවිටි වගේ ගත්තා. අපි තව ඩෙසර්ට් එකක් ඕඩර් කරා. ඉතින් ඔක්කොම නම් වීඩියෝ කරන්න උනේ නෑ. නමුත් මම මේ කඩේ ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා. මේක හරිම රසයි.